හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් දේවතා ආරාධනාව සිද්ධ කරනවා. කවුරු සාදු නාදයක් පවත්වාගෙන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තුගරෝ ධම්මගරෝ සංඝේ ච තිබ්බකාරවෝ හිරියොත්තප්ප සම්පන්නෝ සම්පතිස්සෝ සගහාරවෝ අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේති. තුම් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිර්මල වූ ශ්‍රී සද්ධර්ම රත්නයටද මාගේ নমස්කාරය වේවා. සරියුත් මුගලන් පරම්පරාවේ පැවතෙන උතුම් පින්වත් මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා. කොටිගලේන ශ්‍රී පරමේන්ද්‍රාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කරන ශාස්ත්‍රපති තෝරකොළයායි පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ වරම් ප්‍රමුඛ උතුම් මහා සංඝරත්නයේ අවසරයි සදහවත් කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම අද මේ මැදින් මහා පුරපසළොස්වක පොහොය දවසේ පන්සලට පැමිණිලා පෙහෙවස් සමාදන් වෙලා අද දිනය තුළ තමන්ගේ ජීවිතයට බොහෝ වටිනාකමක් එක් කරගන්න සූදානම් වෙන අවස්ථාවක් හැටියට මේ ධර්ම ශ්‍රවණමය පින්කම පිළිබඳව යන්නට හිතන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීම ඊ타ත්ම වටිනා ආනිසංස ලැබෙන පින්කම. ඒ පින්කමදී දේශකයන් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනාව සිද්ධ කළ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන අනිකෝ සියලු දෙනාටම ආනිසංසයන් විවිධ වශයෙන් පෙන්වා දීලා තිබෙනවා. ඉතින් ඔබ අද මේ කරන පින්කම දුර්ලභ වූ කාරණාවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ
සද්ධම්මෝ පරම දුර්ලභ. ධර්මයේ ශ්‍රවණය කිරීම ඉතාම දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ කාරණාව මේ මනුෂ්‍ය ලෝකයේ තුලදී ඔබට අවුරුදු 50ක් 60ක් 70ක් උපරිම ලැබේ. ඒ ළමා කාලය තුල ඔබට ධර්මයේ පිළිබඳව හරියට අවබෝධයක් නැති වුණත් ඊ타ත්ම කෙටි කාලයක් තමයි ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්ම දේශනා ඔබ ශ්‍රවණය කරන්නේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තරම් ඊ타ත්ම අඩු ප්‍රමාණයක්. ඒ අසන ධර්ම දේශනා අතර ඒ ධර්ම කාරණාවන් මතක තියෙන්නේ බොහෝමත්ම අඩු ප්‍රමාණයක්. ඒ අතර අසන ලද බණපදය තමාගේ ජීවිතේ යම් යම් අවස්ථාවන් වල දුක් සහිත කාරණාවකදී වෙන්න පුළුවන්, යම් ගැටලුවකදී වෙන්න පුළුවන්. ඒ දහම් කාරණාව ගල්පාගෙන ඒ ප්‍රශ්නයට විසඳුම ධර්මයේ තුලින් සොයන්නේ බොහෝම අඩු වශයෙන්. ඉතින් මේ සද්ධර්මයේ තුල තියෙන වටිනාකම තමයි අපි කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය හොඳින් මතක තබාගෙන ජීවිතයේ මෙලොව වශයෙන් යහපත් කරගෙන පිරිහීමකටපත් නොවි ජීවත් වෙලා මරණයෙන් මත්තේ සුගතිය උපදින්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය ඔබට පිටුවහලක් බවට පත් කර ගැනීම. එහෙමනම් මේ තමන් දුගතියට පමුණවන්නේ සුගතියට පමුණවන්නේ තමන්ගේ සිත තුළ ඇති කර ගන්නා වූ සිතුවිලිමයි. ඉතින් මේ යහපත් සිතුවිලි ඇති කර ගන්න ආකාරය අකුසල සිතුවිලි ප්‍රහීන කර ගන්න ආකාරය පිළිබඳව තමන් අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ඉතින් පින්වත් ඔබ උත්සාහ කරන්න ඕන අද මේ ධර්මානුශාසනාව තුළින් ඔබට පෙන්වා දෙන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙලොව වශයෙන් පිරිහීමට පත් නොවී ජීවත් වෙන්න. ඒ වගේම නිබ්බානස්සේව සම්තිකේ නිවනට කෙමෙන් කෙමෙන් සමීප වෙන්නට අවශ්‍ය කරන දහම් කාරණාවන් පිළිබඳවයි අද මේ අනුශාසනාව තුළින් පෙන්වා දෙන්නට සූදානම් වන්නේ. ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ දරන සන්ධ්‍යාමානී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම අද මේ පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තමන්ගේ මිය පරලෝකීය මළගේ ඥාතීන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න සුජීවත්ව වාසය කරන හැම දිනාටම ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා.
ඒ පින්වත් පිරිසගේ සම්‍යක් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයටම සඵලත්වයටපත් වේවා. මෙය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ද උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ප්‍රථමයෙන්ම ඇති කරගන්න. පින්වත්නි, අද මැදින් මහා පුරපසළොස්වක පොහොය දිනයයි. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ වන්නේද රාහුල කුමරුවන්ගේ පැවිද්දද නන්ද කුමරුවන් පැවිදි භාවයට පත්වීමද කියන සවිශේෂී කාරණාවන් සිදු වෙච්ච විශේෂ වූ පොහොය දිනයක් තමයි අද අපි මේ සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා පින්නත් ඔබ හිතන්නට ඕන. ඉතින් අද දවස තුල භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු පිරිහීමටපත් නොවන කාරණාව ඔබ මේ ශ්‍රවණය කරන්නේ. පළමු කාරණාව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා ඒ මනුෂ්‍ය ජීවිතය තුළ යම් කිසි කෙනෙක් අවුරුදු 50ක් 60ක් උපරිම ගත්තොත් අවුරුදු 100ට මෙහා කෙනෙක් ජීවත් වේ. නමුත් ඒ හැම කෙනාම අවුරුදු 100ට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නේ නැහැ. මේ ජීවත් වන කෙටි කාලය තුළ පිරිමි කෙනෙක් හැටියට, එවැගේම කාන්තාවක් හැටියට, පැවිද්දෙක් හැටියට, භික්ෂුණියක් හැටියට, ළමයෙක් හැටියට ආදී වශයෙන් ළමා විය, තරුණ විය, මැදි විය, වැඩිහිටි ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සියලු දෙනාම එක් එක් වයස්වලදී මෙන්න මේ ආකාරයට මේ මතක් කරන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පිරිහීමටපත් නොවන කාරණාවන් ජීවිතය තුළ දියුණු කර ගන්නවා නම් ඒ කෙනා නොපිරිහුණු කෙනෙක් බවට පත් වෙලා ජීවත් වෙනවා. මේ ධර්ම කාරණාවන් ජීවිතේ දියුණු කරගන්න නැති කෙනා මෙලෝ වශයෙන් නොහු පිරිහීමටපත් වෙලා නිවනින් ඈත් වෙලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි බලමු කුමක්ද මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලු දෙනා විසින් ජීවිතේ දියුණු කරගත යුතු ඇති කරගත යුතු ගුණයන් මොනවද කියන්නේ? මම සඳහන් කරා මුලින් ගාථාව සත්තු ගරු ධම්ම ගරු සංඝේච තිබ්බ ගාරු. ශාස්ත්‍ර ගෞරවය කෙනෙක් තුළ ඇති කර ගන්නවා. තථාගතයන් වහන්සේ ගැන ගෞරවය, ශ්‍රද්ධාව, ඒ ගුණයන් පිළිබඳව පැහැදීමක් ඇති කර ගන්නවා නම් ඒ කෙනා මෙලෝ වශයෙන් පිරිහීමකටපත් වෙන්නේ නැහැ. නිවනට ඒ කෙනා ටිකෙන් ටික කිට්ටු වෙනවා. මොකද්ද මේ බුදුන් සරණ යනවා කියන්නේ? බුද්ධානුස්සති භාවනා. බුද්ධානුස්සති භාවනා වඩන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ඒ සමාධියෙන් විදර්ශනාවට යොමු වෙලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න. දැන් අපි අපේ ජීවිතය තුළ දවසට කී වතාවක් බුදු ගුණ සිහිපත් කරනවද කියලා හිතන්න.
බුදු ගුණයන් පිළිබඳව Taman කොහොමද ඒ ගුණ පිළිබඳව ඇති කරගෙන තිබෙන අවබෝධය බුදු ගුණ 9 පිළිවෙලට Tamanට කියන්න පුළුවන්. බුදු ගුණ වල Taman තේරුම නිවැරදිව දැනගෙන ඉන්නවා. මොන Taman හිතන්නේ? බුදු ගුණ සජ්ජායනා කරද්දී ගුණ දැනගෙන Taman ඒ සජ්ජායනාව කරන්නේ. ඒ ගුණයට අදාළව භාග්‍යවතුන් වහන්සේ තුළ තියෙන විශේෂ චරිත ලක්ෂණ Tamanට සිහිපත් වෙන්න ඕන. අරහං ගුණයේ ගත්තෙට භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක. කුමක් නිසාද? රහසින්වත් පවු නොකරන කෙලෙසුන් දුරු කර බැරි. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ ඒ අරහං ගුණයෙන් යුක්තයි. ඒ ගුණයෙන් සිත් පහදවා ගන්නවා. ගුණ නමේ එකින් එක මෙනෙහි කරලා මුලින්ම Taman සජ්ජායනාව සිද්ධ කරමින් ඉන්පසු ඒ ගුණ මෙනෙහි කරමින් බහුල වශයෙන් වැඩි වාර ප්‍රමාණයක් බුදු ගුණ සිහිපත් කරමින් කෙනෙක් ජීවත් වෙනවා. ඒ කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ජීවිතයේ දෙන ප්‍රශ්න ගැටලුවලදී බොහොම සිහියෙන් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. තමන්ගේ ශාස්ත්‍රවලයා තුළ තිබිච්ච ගුණ ශ්‍රාවකයා තමන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා හඳුනගෙන ඒ ශාස්ත්‍ර ගුණය තමන්ගේ ජීවිතයටත් ඇති කරගන්න උත්සාහ කරනවා. අරහං ගුණය ගත්තට තමන්ද රහසින් හොරෙන් වැරදි කරන්න කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. මගේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් දුරු කරාසේම තමන්ද පංච නීවරණ ධර්මයන් දුරු කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ සමාධිමත් වූ සිත චිත්ත සමාධිය අපේ හිතට ලොකු සැනසීමක්. එතකොට මේ සැනසීම තුළ කෙනෙක් ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතේ ලෞකික ජීවිතය තුළ ඒ ගැටලුකාරී ස්වභාවය නැති වෙලා දේශය දුර වෙලා මෛත්‍රී සහගත සිතුවිලි ඇති වෙනවා. බොහොම නිවැරදි ජීවිතයක් මෙලොව වශයෙන් ගත කරන්නට හැකියාවක් ලැබෙනවා. එතකොට මේ සමාධිමත් සිත ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීම තුළින්. ඔබ හිතන්න ඕන මම ඒ බුද්ධානුස්සති භාවනාව වඩනවා. දවසට කී වතාවක් මම බුදු ගුණ මෙනෙහි කරනවා. ඉතින් මේ දේ කරන්නේ නැත්නම් තමන්ගේ දේට යොමු වෙන්න ඕන මේ බුද්ධානුස්සතිය වැඩි වීම තුළින් තමන් පිරිහීමටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නිවනට ටිකෙන් ටික තමන් කිට්ටු වෙනවා. ඒ පළවෙනි කාරණාව. දැන් රාහුල පොඩි හාමුදුරන් වහන්සේ පිළිබඳව පින්නත් ඔබ අහලා තියෙනවා. රාහුල කුමාරයා තම පියා වූ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දායාද ඉන්නවා. දායාදේ හැටියට ලබා දෙන වටිනම දායාදය තමයි ධර්ම දායන. දැන් මේ ධර්ම දායාදය ලබා දෙන්නට මොකද්ද මුලින්ම කරන්නේ? පැවිදි භාවයට පත් කරවන්න. පැවිදි කරවන්න බාර කරන්නේ සැරියොත්
මහරහතන් වහන්සේට. ඒ මහරහතන් වහන්සේට පැවිදි කරවන්නට බාර දීලා රාහුල පොඩි හාමුදුරන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් දේශනා කළා. රාහුල වාද සූත්‍රය, ඒ වගේම රාහුල සූත්‍රය ආදී වශයෙන් මේ සූත්‍ර දේශනාවන් දේශනා කරලා සසර දුකින් ගලවන්නට මේ භාග්‍යවතුන් වහන්සේ උත්සාහ කරනවා. ඉතින් මේ සිදුවීම් පෙළගත්තිට අද මේ පැවිදිභාවයට අද වැනි දවසක පැවිදිභාවයට පත්වන රාහුල කුමාරයා ජීවිතේ හැමදාම ප්‍රාර්ථනා කරා වැලි හවුරක් උඩට විසි කරලා ඒ වැලි කැට ගන්නට අවවාද අනුශාසනා ලැබේ. ඒ තරම්ම නියතමානී ගතිය ඇති කරගත්තා. මොකද අවවාද ලැබෙනවා කියන්නේ ඒ අවවාද තුලින් තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන්. අනුශාසනාවන් ලැබෙනවා කියන්නේ අනුශාසනා තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන්. ඒ අනුශාසනා තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා නම් ඒ ජීවිතය මෙලොව වශයෙන් පිරිහීමකටපත් වෙන්නේ. එතකොට මේ පුංචි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හැටියට රාහත් භාවයට පත් වුණ පුංචි කාලේ ඒ අවවාද නියමාකාරයට පිළිපැද්දා. මේ අවවාද පිළිගන්න නම් අපි තුල මානය නැති කර ගන්නට ඕන. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන මේ මානය අපි හැම කෙනාගේම සිත් තුළ තියෙනවා. රාහුල පුංචි ස්වාමීන් වහන්සේ තුළ තිබිලා තියෙනවා. ඒ නිසා තමයි උපක්‍රමශීලීව පැවිදි කරවීම පවා සරියුත් මහරහතන් වහන්සේට යොමු කරවලා ඒ මාන්නය දුරු කරන්න රූපය පිළිබඳව නිත්‍ය අනිත්‍යභාවය පෙන්වා දුන්නා. ඒ වගේ බොරු කීමේ ආදීනවාදී වශයෙන් ඒ සූත්‍ර දේශනාව පෙන්වා දුන්නා. ඒ වගේම විතකදී අහනවා අන්දවනේදී භාග්‍යවතුන් වහන්සේ මේ රාහුල පුංචි පොඩි හාමුදුරන් වහන්සේගෙන් අහනවා යම් කිසි අවවාදයක් පිළිගන්න අවවාද අනුශාසනා ලබන්න කැමැතිද? ඒ වගේම ඒ අවවාද කෙරෙහි යම් කිසි කෙනෙක් දෙන අවවාද කෙරෙහි තමන් දේශය ඇති කර ගන්නවා. මේ වගේ ප්‍රශ්න කීපයක් තමයි. ඒ වෙලාවේ බොහොම නිහතමානීව තමන් වැඩිහිටි අවවාද අනුශාසනා නිතරම බලාපොරොත්තු වන කෙනෙක්. ඒ නිසා අවබෝධයටපත් වෙන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම කෙනෙක් ලබා දෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න මම උත්සාහ කරනවා කියලා මේ පොඩි හාමුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් මේ පුංචි ස්වාමීන් වහන්සේගේ චරිත කතාව ගත්තිට බුදුරජාණන් වහන්සේට ගෞරවය ඇති කරගත්තා. උන්වහන්සේ අවවාද අනුශාසනා පිළිපැද්දා. පුංචි කාලයේ රහත් භාවයටපත් වුණා. ඉතින් අපි මේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින කාලෙක උනත් ධර්මයේ තවම ජීවමානව පවතිනවා. ඉතින් අපිට ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේව හඳුනගෙන ගුණ දැනගෙන ජීවමාන සංඥාවෙන් ආමිස පූජාවන් කරන්නට ප්‍රතිපත්ති පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුදන්නට
අපිට අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ සරණ යන්න ඕන. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. භාග්‍යවතුන් වහන්සේ හැර වෙනස් සරණ නිවන් දකින්න තුරුම ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන්නේ. ඉතින් පින්නත් ඔබ මෙලොව වශයෙන් පිරිහීමටපත් නොවෙන්නට නිවනට ක්‍රමක්‍රමයෙන් සමීප වෙන්නට බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕන. දෙවෙනි කාරණා පින්නත් මේ ධම්මගරු කුමක්ද? ධම්මගරු ඒ කියන්නේ ධර්ම ගෞරවය ඇති කරගන්න. ධර්ම ගෞරවය ඇති කරගන්නවා කියන්නේ ධම්ම කාමෝ බවං හොති නේද? ධර්ම ශ්‍රවණයට කැමැත්තක් ඇති කරගන්න. ඒකේන පිරිහෙන්නේ නැහැ. ධර්මයට අනුව ජීවත් වෙන කෙනා පිරිහෙන්නේ නැහැ. ධම්ම දෙස්සි පරාභවෝ. ධර්මයට නිග්‍රහ කරන කෙනා, දහම සංග කැමැත්තක් නැති කෙනා, ඒ වගේම සිල් ගුණ දහම් ආරක්ෂා කරන්න නැති කෙනා, ධර්මයේ තුල පෙන්වා දීපු මඟ පෙන්වීම ජීවිතයේ තුල ක්‍රියාත්මක කරන්න නැති කෙනා පිරිහීමටපත් වෙනවා. ඒක ගිහි පැවිදි සියලු දෙනාට මේ ආකාරයෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් අපි මේ ජීවිතයේ උත්සාහ කරන්නට ඕන ධර්මයට ගරු කරන කෙනෙක්, ධර්ම ශ්‍රවණයට කැමැත්තක් දක්වන කෙනෙක්, ධර්මයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්, නිවැරදි ජීවිකාවක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපි හැම මේ සඳහන් කරන්නා වූ පිරිහීමටපත් නොවන දෙවන කාරණාව වෙනත්නි ධර්මයේ කැමැත්ත ආශාව ඇති කර ගැනීම. ඒ නිසා තමයි අද ඔබ සිල් සමාදන් වෙන්නේ. ඒ කැමැත්ත ආශාව නිසා අද නිවසට වෙලා ඉන්නේ නැතිව පන්සලට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබේ අරමුණ බවට පත් වෙන්න ඕන සසර ගමන කෙටි කරගන්න, නිවනට කිට්ටු වෙන්න, මෙලොව වශයෙන් පිරිහීමටපත් නොවෙන්න, උපකාර වෙන දෙයක් තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ හැසිරීම, ධර්මයට අනුගතව කටයුතු කිරීම. ඒ වගේ ලෙස කටයුතු කරනවා නම් ගිහි ඔබ පරිහානියටපත් වෙන්නේ නැහැ. පැවිදි අපි පිරිහීමටපත් වෙන්නේ නැහැ. කොයිතැනද ධර්මයෙන් ඈත්ුනේ, කොයිතැනද ධර්මයට පටහැනිව කටයුතු කරේ, ඒ ගිහි පැවිදි සියලු දෙනාම පිරිහීමටපත් වෙලා ජීවත් වුනේ. මරණයෙන් මත්තේ අපි දන්නවා ඒ අය දුගති සුගති තැන්වල උපදිනවා. පිරිහීමටපත් නොවෙච්ච කෙනා සුගති. එමනම් මේ දෙවෙනි කාරණාව හැමදේම මතක තියාගන්න තමයි සංඝේට තිබ්බ ගාන. මහා සංඝ රත්නය පිළිබඳව ගුණ හොඳින් දැනගෙන මහා සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති කර ගැනීම. දැන් ඔබේ ජීවිතේ කොහොමද මේ ගුණය ඇති කර ගන්න ඕන? කෙබඳු ලෙසද මහා සංඝ රත්නය කෙරෙහි සිත් පහදවා ගන්න. දැන් දානයක් දෙනවා කියලා හිතන්නකො. මහා සංඝ රත්නයට දානයක් පූජා කරනවා. දානය පූජා කරද්දී ආරාධනා කරා කීපන 19කට ආරාධනා කරා. වැඩි 5 නමක් කියලා. පුටු පහක්ම හිස්ව නේද? දැන් මෙතනදී ඔබ හිතන්නේ මොකද්ද? කොයිතරම්නම් තමන් කම්පා වෙනවද? නායක හඳුරන් වහන්සේට ඉතින් කොච්චර දොස් කියනවා. අපි මෙච්චර ආරාධනා කරා, මෙච්චර සූදානමක් තිබුණා, නමුත් අපිට අවශ්‍ය කරන සංඝ රත්නය වැඩමුනේ නැහැ. දැන් මේ පින්කම තුළ තමන් ඇති වෙලා තියෙන දෝෂ මූලික සිත්
අභිධර්මයේ පෙන්වා දෙන්නේ කාමාචරසිත 54ක් තියෙනවා. එතකොට දැන් අපේ සිත් තුළ ඇති වෙන සිතුවිලි අතර ලෝභ මූලික සිත් 8යි. දෝෂ මූලික සිත් 2යි. මෝහ මූලික සිත් 2යි. එතකොට අපිට මේ යම් කරුණක් නිසා දේශය ඇති වෙනවා. ඒ පින්කම කරන්න ගියත් Tamanට ඇතිවන්නේ ප්‍රථමයෙන්ම දෝෂ මූලික දේශ සහගත සිතුවිල්ල. නමුත් දන් දීම නාමයේ පරමාර්ථය තමයි ලෝභය, දේශය, මෝහය. මේ කියන අකුසල ධර්ම යටපත් කරලා අලෝභ, අද්වේෂ, සමෝහ කියන කුසල සිතුවිලි ඇති කරගෙන. තෘෂ්ණාව යටපත් කරගෙන. නමුත් පින්කමේදී අර සාමාන්‍ය කරුණක් නිසා තමන්ගේ අරමුණ බැහැර වෙලා තියෙනවා. පින්කම් පුරාවට මතක් වෙන්නේ. අන්තිමේ පිළිගරේ ඉතුරුනාට පස්සේ ඒකත් අවසානයේ මතක් කරන්නේ. ඒතර පින්කමේදී පූර්ව චේතන අවස්ථාවත් අපිරිසිදුයි, මුංචන චේතන අවස්ථාවත් අපිරිසිදුයි, අපර චේතන අවස්ථාවත් අපිරිසිදුයි. පින්කම තුල අවශ්‍ය කරන දේ සිදු වෙලා නැහැ. මහා සංඝ රත්නයේ කෙනේ සිත් පහදවා ගත්ත කෙනා. සීල දිට්ඨි සාමාන්‍යයෙන් සංගති දාසංගෝ සීලයන්ගෙන් ගුණයන්ගෙන් ඒකාබද්ධ වූ පිරිසක් මේ මහා සංඝ රත්නයේ නියෝජනය කරන්නේ එක් ඔබ සම්පදා භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරා. 19ක් ආරාධනා කරලා එක නමක් දෙනමත් වැඩම කරත් හිත හදාගෙන දන් දෙන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒ හැකියාව ඇති කර ගන්න ඕන අවබෝධය තුළින්මයි. මහා සංඝ රත්නයේ ගුණ හඳුන ගැනීම තුළින් පමණයි. එහෙම නැති වුණොත් 19කට පමණයි දන් දීලා තියෙන්නේ. ඒ නිසා මේ අවබෝධයටපත් වීම ලෙහෙසි දෙයක් නෙවෙයි. දැන් ඔබ දන් දෙන අවස්ථාවකට හම්බෙනවා. ඒ හමු වෙන අවස්ථාවන් වල මෙවැනි දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතනදී මේ අවශ්‍ය කරන අවබෝධය තුළ තමන් ඉඳගෙන ඒ කටයුත්ත කරන්න උත්සාහ කරන්න. ඉතින් මහා සංඝ රත්නය පිළිබඳව හිතද්දී ඔබට සිල් ගුණ ධර්ම ආරක්ෂා කිරීම ගැන දැන් සරියුත් මහරහතන් වහන්සේ ඒ වගේම උතුම් මහරහතන් වහන්සේලා ගැන සිහිපත් කරන්නේ. උන්වහන්සේලාගේ ගුණ සිහිපත් වෙන්න ඕන. උන්වහන්සේලා සිල් රැක් ආකාරය පිළිබඳව මතක් කර ගන්න ඕන. ඉතින් අද මේ පොය දවසේ පන්සලට ඇවිල්ලා මේ ආර්යකාන්ත සීලයක් තමයි ආරක්ෂා කරන්නේ නිවන් අවබෝධය පිණිස. එතකොට තමන්ගේ කාය වාක් මනෝ සංවරය අද දවස තුල පවත්වාගෙන යනවා. ඉතින් තමන්ගේ හිත හඳුනා ගැනීම, හිතේ වෙන සිතුවිලි පිළිබඳව තමන් හොඳ සිහිය පවත්වා ගැනීම. ඒ සිතුවිලි අයහපත් සිතුවිලි සිතට පැමිණීම වළක්වා ගන්න. තමන් බොහොම සිහියෙන් මේ එළඹි මොහොත තුල කටයුතු කිරීම ඉතාම වැදගත්. ඉතින් ඔබට මහා සංඝ රත්නයේ කොහොමද සිහිය පවත්වාගෙන කටයුතු කළේ? මහරහතන් වහන්සේලා කොහොමද සිල් ආරක්ෂා කරේ? උන්වහන්සේලා කොහොමද සිත වැඩුවේ? මරණය පිළිබඳව සිහිපත් කළේ කොහොමද? එමෙන්ම කායගත සතිය රූපය ආදීනව පිළිබඳව කොහොමද උන්වහන්සේලා දුටුවේ? ඉතින් මේ පිළිබඳව අපි හිතන්න ඕන, විමසන්න ඕන. අපි පවින් වැළකෙනවා වගේම ඒකේන සංඝානුස්සතියක් වඩලා සිත සමාධිමත් කරගන්න. පින්කමක් කරද්දී තමන්
අයහපත් සිතුවිලි ඇති කරගන්නේ. ඒ වගේම යම් භික්ෂුවගේ දොස් දැක්කට පස්සේ කම්පාවටපත් වෙන්නේ නැහැ. මොකද ආර්ය උත්තමයන් වහන්සේලා මේ ශාසනය වැඩ හිටියා. ඒ වගේම අතීතයේද පෘථග්ජන කෙලෙස් සහිත භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. ඒ ස්වභාවයයි. ඒ නිසා උතුම් මහා සංඝරත්නයේ අදට රහතන් වහන්සේලා අදටත් මේ මිහිතලය තුළ වැඩ ඉන්නවා. ඒ වගේම මේ ධර්ම මාර්ගය තුළ ධානලාභී සෝවාන් මාර්ගයේ ගමන් කර ඵලයට පැමිණි සක්‍රුදාගාමි අනාගාමි මේ මාර්ගයේ ගමන් කර ඵලයට පැමිණි උතුම් සංඝරුවන මේ ශාසනය වැඩ ඉන්නවා කියලා ඔබ හිතලා සිත් පහදවා ගන්නට ඕන. ඒ නිසා අපේ සිතේ ස්වභාවය අකුසලයට යොමු වීමමයි. ඉතින් මේ සිත සංඝ ගුණ කෙරෙහි සිත් යොමාගෙන සංඝානුස්සතිය සංඝ ගුණ කෙනෙක්ට සිහිපත් කරන්න පුළුවන් නම් එය භාවනාවක් හැටියට සිත සමාධිමත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අනුස්සති භාවනා කර බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ඒ භාවනා තුළ කෙනෙක් දියුණු කරනවා නම් මෙලොව වශයෙන් ඒ කෙනා පිරිහෙන්නේ නැහැ. නිවනට සමීප වෙනවා. හතරවෙනි කාරණාව හිරි ඔත්තප්ප සම්පන්නව. කුමක්ද ඊළඟ කාරණාව? පිරිහීමටපත් නොවන ලැජ්ජාව සහ බය ඇති කරගෙන. කුමක් සඳහාද? වැරදි කරන්නනේ. පව් කරන්න. පින් කරන්න බය වෙන්න ඕනේ. යහපත් දේ කරන්න බය වෙන්න ඕනේ. අකුසල කරන්න පව් සිද්ධ කරන්න අපි බිය වෙන්න ඕනේ, ලැජ්ජ වෙන්න ඕනේ. කෙනෙක් තුළ ඒ ලැජ්ජාව සහ බය දේව ධර්ම හැටියට පෙන්වා දෙන්නේ. දේව ධර්ම ජාතකයේ පෙන්වා දෙන්නේ මේ කාරණා දෙක. ඉතින් මේ කෙනෙක් තුළ ඇති කරගන්නා වූ වටිනා ගුණයන් දෙකක් හැටියට ජීවිතේ නිරතුරුවම Taman පවට බය කෙනෙක්, ඒ වගේම වැරදි කරන්න ලැජ්ජාවක් ඇති කෙනෙක්, බයක් ඇති කරගත්ත කෙනෙක් හැටියට කටයුතු කරනවා නම් ඒ කෙනා මෙලෝ වශයෙන් පිරිහෙන්නේ. අපි දැකලා තියෙන සමාජය තුළ, දකින්න තියෙන සමාජය තුළ ඒ කියන හිරියොතක් නැති නිසාම තමයි මිනිසුන් ප්‍රාණඝාතය, පුද්ගලය මරන්නේ, හොරකම් කරන්නේ, ඒ වගේම විවිධ දුරාචාරයන් සිද්ධ කරන්නේ මේ ලැජ්ජාව සහ බය නැතිකම නිසා. ඒතකොට අපිට පැහැදිලි වෙනවා ලැජ්ජාව සහ බය හිරියොතක් කියන ගුණ කෙනෙක් තුළ නැත්තම්, පැවිද්දෙක් තුළ, ගිහියෙක් තුළ නැත්තම් ඒ කෙනා වැරදි වලට යොමු වෙනවා. ඔහු මෙලොව වශයෙන් පිරිහීමට පත්විච්ච කෙනෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි හඳුනා ගන්න ඕන තමන් තුළ පවට බියක්, ලැජ්ජාවක් තමන් ඇති කරගෙනද ජීවත් වෙන්නේ. ඒ වැරදි දේවලින් තමන් ඈත් වුණාම, පංච දුස්චරිතයන් ඈත් වුණාම, සිල් ගුණ ධර්ම ආරක්ෂා කරාම ඒ කෙනා ක්‍රමක්‍රමයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගෙන නිර්වාණ අවබෝධයට මඟ පාද ගන්නවා. ඉතින් අද මෙවැනි උතුම් පොහොය දිනයක් වෙනදා මෙන්න සාමාන්‍ය දිනයක් හැටියට හිතන්නේ නැතිව පන්සලට ආවේ සසර පිළිබඳව බයක් තියෙන නිසා. මරණයන් මැද කොහේ තමන් උපදීද කියන බිය ඇති වෙනවා. ඉතින් මේ සසර පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන අපිට පෙන්වා වදාළේ මේ සසර දුකින් මිදෙන්න
උත්සාහ කළ යුතුමයි. ඒ සඳහා මේ ධර්ම මාර්ගය තුල කෙනෙක් ගමන් කරන්නටම අවශ්‍යයි. ඉතින් ඔබ මේ ජීවත් වන ඉතාම කෙටි කාලය තුල ඔබට පව් කරන්න, අකුසල් කරන්න ලැබෙන වාර කොච්චරද කියලා කියන්න. ඒ වැරදි වලින් Taman අත් මෙදෙලා හිටිය තැනොත් ඇති. ඒ වගේම වැරදි කරපු තැනොත් ඇති. ඒ වැරදි වලින් Taman ලැබපු අකුසලය තමාමයි භුක්ති විඳින්නේ. ඒක අන් අයට පවරන්න බෑ. දේවදූත සූත්‍රයේදී පෙන්වා දුන්නේ සතර අපායට කෙනෙක් පෙරණ පස්සේ යම රජු ආන ප්‍රශ්නේදී මොකද්ද Taman නිරුත්තර වෙනවා. තමා විසින්ම කරපු අකුසල නිසාමයි මේ සතර අපායට වැටලා තියෙන්නේ. මේ අපායට වැටලා තියෙන්නේ. ඒ තමන්ගේ දෙමාපියන්ව, තමන්ගේ පවුලයව වෙන කවුරුත් කරපු දේවල් නිසා නෙවෙයි. තමන්ම කරපු අයහපත් කාය කර්ම, වචී කර්මය, මනෝ කර්මයන් නිසාමයි මේ දුගතියටපත් උනේ කියලා පෙන්වා දෙන්න. ඉතින් අපේ ජීවිතේ අපි බිලිඳු දරුවෙක්, පුංචි දරුවෙක් දැක්කම, ලෙඩෙක් දැක්කම, වයසට ගිය කෙනෙක් දැක්කම, මරණයටපත් වෙන කෙනෙක් දැක්කම අපි හිතන්න ඕන මමද මේ ස්වභාවයන්ටපත් වෙන්නේ. මේ තමන්ගේ ශරීරය ක්‍රමක්‍රමයෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. රාහුල පුංචි හාමුදුරුවන්ට පෙන්වා දුන්නේ රූපේ පිළිබඳ අනිත්‍යං, රූපය අනිත්‍යද, නිත්‍යං, රූපේ නිට්ටයද. පෘථග්ජන ස්වභාවය තමයි මේ රූපය නිත්‍ය වශයෙන් දකින්නේ. නමුත් ධර්මයට අනුව පරමාර්ථ වශයෙන් ගත්තහම අපේ ශරීරයේ ස්වභාවය තමයි ක්‍රමක්‍රමයෙන් අපි දිරහවටපත් වෙනවා. වයසට යනවා. තෙතිස් ගුණක කොටස් වලින් යුක්ත මේ ශරීරය කොයි මොහොතේද ලෙඩ වෙන්නේ අපි දන්නේ නැහැ. එතකොට අපේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. පළමු කාරණාවන් හැටියට මේ ශරීරයේ 32ක් වූ කුණප කොටස් තියෙනවා. ඒ අතර කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. තචෝ, දන්තා, නඛා, ලෝමා, කේසා. මේ පිළිබඳව අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න. එතකොට ඒ ආකාරයෙන් තච පංචකය තුළින් අපේ ජීවිතයේ අසුභය වඩන්න පුළුවන්. දැන් මේ කෙනෙක් හිතනවා නම් මේ අසුභය තුළින් තමාගේ ජීවිතය පිළිබඳව අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන, කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය තේරුම් අරගෙන, ඒ වගේම තමා මරණයටපත් වෙනවා කියන ස්වභාවය තේරුම් අරගෙන කෙනෙක් මෙලොව වශයෙන් කටයුතු කරනවා නම් ඒ කෙනා පවින් ඈත් වෙනවා. ඒ වගේම ඒ කෙනා තුළ තියෙන තෘෂ්ණා, වාසනා, රූප මදේ කෙනෙක් තුළ ඇති වෙනා රූපේ පිළිබඳව තියෙනා මත්වීම, ඒ වගේම කෙනෙක් තුළ තිබෙනා අධික ලෝභී බව ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙලා යනවා. ඒ වගේම තමා තුළ තියෙන මාන්නයන් දුර වෙලා යනවා. ජීවිතුකාම තමා බොහෝ කාලයක් අවුරුදු 10ක් ජීවත් වෙයි, 100ක් ජීවත් වෙයි කියන මොහ සිතුවිලින් ඈත් වෙනවා.
ඉතින් මේ යථා ස්වභාවය දකින්න පුළුවන් නම් ජීවත්ව ඉන්නකොට සිහියෙන් ලෙඩ වුණාම නෙවෙයි ලෙඩ වෙනවා කියන එක. වයසට ගියාට පස්සේ වයසට යනවා කියලා හිතන්නේ. අපිට දකින්න පුද්ගලයෝ තුලින් අපේ නෑදෑ හිතමුතුරන්ට මොහොන දෙන්න සිදු වෙලා තියෙන සිදුවීම් තුලින් මිනිසුන්ගේ ආයුෂ අවසන් වෙලේ වයසට වෙන ස්වභාවය පිළිබඳව අපිට නුවණින් විමසන්න පුළුවන් නම් අන්නේ කෙනා මෙලොව වශයෙන් අප්‍රමාදීව කටයුතු කරනවා. ඒ කෙනා පින්දහම් කරනවා, සිල් රකිනවා, ඔය දවස වෙනදා මෙන්ම කතා විවිධින් යොමු කරන්නේ. ඒ දවසේ අඩුම තරමේ පන්සලකට හරි ගිහින් ජීවිත කාලයම කරේ කතා විවිධ එක තමයි අද දවසේ හරි මම පන්සලකට ගිහින් යහපත් දෙයක් කරලා මේ කෙලෙස් පොදි බැඳගෙන මේ යනවට වඩා අඩුම තරමින් පොය දවසේ පන්සලට ගිහිල්ලා පැය හෝරා කීපයක් හරි දරුවන්ගෙන් ඈත් වෙලා මේ තාවර නිදානයක් ඇටියට තමන්ගේ තියෙන නිවෙස් වලින් ඈත් වෙලා ඒ තුලින් අත්හැරීම පුරුදු පුහුණු කරන්නයි ඥානවන්ත කෙනා කටයුතු කරන්නේ. නමුත් පොයේ දිනේ අනාගතය වෙනුවෙන් තව තවත් හම්බ කරන්න. ඒ වගේම තමන්ගේ තව කටයුතු තියෙනවා. ඒ වගේම මෙතනදී කම්මැලිකමක් ඇති වෙනවා පන්සලකට යන්න. ඒ නිසා මේ නිර්පරාදේ තමන්ගේ වටිනා අවශ්‍ය කාලය විනාශ කරගන්න පිරිසින්. ඉතින් අප්‍රමාදී බව ඇති කරගන්න ඕන. මේ අප්‍රමාදී වෙන්නට අවශ්‍ය කරන අවබෝධය තමා නතු වීම තුළ පමණයි. එහෙම නැතුව අන් අය කරන දෙයක් දිහා බලලා ඒ කුසලයට යොමු වීම බොහොම අඩුවෙන් සිද්ධ වෙන දෙයක්. අපි සසර ගමන නැවතීමට වඩා සසර ගමන දීර්ඝ කරගන්නයි සත්‍ය උත්සාහ කරන්නේ. ඒ තමයි පුතග්ජන ස්වභාවය කියන්නේ. ඉතින් මේ ස්වභාවය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දැනගෙන සසර ගමන පිරිහීමටපත් නොවේ. සසරේ දුක්ඛිත භාවයටපත් නොවේ. කටයුතු කරන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඔබ අහලා තියෙනවා තිරෝකුඩ සූත්‍ර දේශනාවේ බිම්බිසාර මහරජතුමාට දේශනා කළා මළගේ ඥාතීන්ට පින්දීමේ ක්‍රමවේදය. කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ දවස මේ රජතුමාගේ ඥාති පිරිස කරන පින්කම් වලට අකමැතිව ඒ පින්කම් කඩාකප්පල් කරන්න විරුද්ධවාදීව කටයුතු කරලා නිරයේ උප්පත්තිය ලැබුවා. නිරයේ ඉපදිලා බුද්ධාන්තර ගණනාවක් දුක් විඳිමින් ඒ අකුසලයේ ක්‍රමක්‍රමයෙන් ගෙවිගෙන ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවසක් ඒ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා අහනවා අපිට පින් අනුමෝදන් වල සුගතිය උපදින්න පුළුවන්. ඒ වෙලාවේ අවස්ථාවක් මගහැරෙන බව පෙන්වා දුන්නා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගෞතම සම්බුදු ශාසනයේ ඔබගේ ඥාතිවරයෙක් හැටියට බිම්බිසාර මහරජතුමා ඔබට පින් දීලා ඔබව දුකින් මුදවනවා. එතකොට මේ පරදත්ත ජීවී කියන ප්‍රේතයන් හැටියට උප්පත්තිය ලබනවා. ඒ പ്രേත පිරිස ඒ പ്രേතයන් පින් අරගෙන සෝපත් භාවයටපත් වෙන සිදුවීම් පිළිබඳ පින්නත් බහලා තියෙනවා. දැන් බලන්න මේ පින්දහම් වලට අකමැති වීම
ඒ වගේම පිනට ගරහා කිරීම, කුසලයට ගරහා කිරීම. ලේසි පහසු අකුසලයක් නෙවෙයි. එතකොට යහපත් දේ පිළිබඳව අගය කරන්න බැරිව ඒව විවේචනය කරන බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට තමා දුගතියට තමයි පාර කපා ගන්න. තමා විසින් තමන් දුගතියට තමයි පාර කපා ගන්න කියන්නේ. ඉතින් අපි ඒ කරුණු කාරණා තුලින් අවබෝධ කරගන්න ඕන අපිව සුගතියට යොමු කරන්න අපිට පාර පෙන්න. පවින් ගලවා ගන්න යහපතේ යොදවන්න උත්සාහ කරන කල්යාණ මිත්‍රයන් අපේ ජීවිතයට වටිනා සම්පතක්. පව වලින් ඈත් වෙලා පවට බය ඇති කරගෙන පව කරන ලැජ්ජාව ඇති කරගෙන ළමයි විදියට ජීවත් වෙනවා නම් ඒ ළමාකම රැකෙනවා. තරුණ පිරිසක් හැටියට පව කරන්න ලැජ්ජාවී ඇති කරගන්නවා නම් ඒ කෙනා මෙලොව වශයෙන් පිරිහෙන්නේ නැහැ. කොයිතරම්නම් චරිත ඉන්නවද තරුණ වියේ තමන්ගේ තරුණ ජීවිතවල නරක කෙනෙක් හැටියට ඒ කෙනා විවේචනයට ලක් වෙයි. නරක කාන්තාවක් හැටියට ඒ කෙනා විවේචනයට ලක් වෙයි. ඒ වගේ වැඩිහිටි වෙද්දී මේ යන මොහොතේ දන්නවා මේ කෙනා ඉන්නකම් පව කරපු කෙනෙක්. මේ බඳු ලෙස තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඉන්නකම් ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ පවට ලැජ්ජාව සහ බය ඇති කරගෙන වැරදි කරන අවස්ථාවක් ආවත් ඒ වැරදි වලට යොමු නොවි යහපත් ලෙස ජීවත් වෙන්න අපි හැමදෙනාම උත්සාහ කරනවා නම් ඒ පවින් වැළකීම තුළින් සිල් රැකීම තුළින් හිත සකස් කර ගැනීම තුළින් දන් පින්කම් සිද්ධ කර ගැනීම තුළින් ඒ කෙනා ක්‍රමයෙන් නිවන් අවබෝධයේ පැත්තට යොමු වෙනවා. ධර්ම මාර්ගයේ තුල ඒ කෙනා කටයුතු කරනවා. පිරිහෙන්නේ නැති කෙනෙක් හැටියට මිය යනවා. කාගේ ගෞරවයට ඒ කෙනා ලක් වෙනවා. අවසාන කාරණාව පින්නත්නි සප්පතිස්සෝ සගහරවෝ අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්පි. ළමා තරුණ වැඩිහිටි හැමදෙනාම වැඩිහිටි උපදේශ අවවාද අනුශාසනා පිළිගන්නවා. අම්මා තාත්තට කෙනෙක් සලකනවා. දැන් පරාභව සූත්‍රයේ පෙන්වා දෙනවා යම් දරුවෙක් දෙමාපියන්ට නොසලකා හරිනවා නම් ඒ කෙනා පිරිහීමටපත් වෙනවා. ඒ පිරිහීමටපත් නොවෙන්න නම් වැඩිහිටියව අනුශාසනා පිළිගන්න ඕන. දෙමාපියන්ට සලකන්න ඕන. ඒ කෙනා යහපත් ගුණ ධර්ම තමන්ගේ ජීවිතය ඇති කර ගැනීම තුළින් කාගේ ප්‍රසාදය භාජනය වෙනවා. ඔබ හිතන්න මේ සඳහන් කරන ලද ධර්ම කාරණාවන් භාවිතා බහුලී කතා බහුල වශයෙන් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න උත්සාහ කරනවා. බුද්ධානුස්සතිය හැකි සෑම විටම වඩනවා. ඒ වගේම ධර්මයේ ගුණ සිහිපත් කරනවා නම් මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරනවා නම් ජීවත් වන කෙටි කාලය තුළ හිරියොතක් පැති කරගෙන කෙනෙක් ජීවත් වෙනවා නම් වැඩිහිටියන්ට ගරු කරමින් දෙමාපියන්ට සලකමින් ජීවත් වෙනවා නම් මොනතරම් ලස්සන වටින ජීවිතයක් ඔහු ගත කරා වෙනවා. ඉතින් මේ ගත කරන ලස්සන ජීවිතය අන් අයට අහිතක්
බවටපත් වෙන්නේ. සමාජයට හිතකර පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඉතින් අද මේ සමාජය තුළ පරිහානියටපත් වෙන්නේම පුද්ගලයා මේ තුනුරුවන්ගෙන් ඈත් වෙලා තුනුරුවන් සරණ යන්නේ නැතිව ඊට එහා ගත් විට ලැජ්ජාව සහ බය පව කරන්න ලැජ්ජාව සහ බය ඇති වෙලා ගිලිහිලා යාම තුළ වැඩිහිටියන්ට ගරුසරු නැතිකම ළමයා තුළ තමන්ගේ ගුරුවරයාටවත් හික්මීමක් නැහැ. එතකොට මේ අම්මා තාත්තට කීකරු නැහැ දරුවන්. ඒ දරුවෝ පිරිහීමටපත් වෙලා තියෙන ආකාරය. ඉතින් සමාජය තුළ පිරිහීමටපත් වෙන බොහෝ කාරණාවන් සදහා මූලික හේතුව බවට පත් වෙලා තියෙන්නේ ඒ නිවැරදි ධර්මානුශාසනාවන් පිළිනොගැනීම, පව කරන්න ලැජ්ජාව සහ බය නැතිවීම. මෙන්න මේ කාරණා. ඔබේ දරුවන්ට ඔබ ඒ මඟ පෙන්වීම ලබා දෙනවා නම් ඔබේ දරුවා පාප නිවාරණයෙන් පවින් වැළැක්වෙනවා. දෙමාපියන් යුතුයකමක් බවට පත් වෙනවා දරුවා පවින් වළක්වා ගැනීම. යහපත් දේ සඳහා යොමු කිරීම. හිරියොත් ඇති කර ගන්න ආකාරය දරුවන්ට කියලා දෙන්න. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඩිහිටි උපදෙස් පිළිපැදීම මේ කියන කාරණා. ඉතින් මේ පිරිහුණු සමාජයක් ලෙස නොව නොපිරිහුණු සමාජයක් බිහි කරන්න අපි සියලු දෙනාගේම පරම යුතුයකමක් බවට පත් වෙනවා. තමන්ද දරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙලා තමන්ද හිරියොත් ලැජ්ජා සහ බය ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙලා වැඩිහිටි අවවාද අනුශාසනා දෙමාපියන් සැලකීම් කටයුතු සිද්ධ කරමින් ජීවත් වෙයි. ඉතින් නිවන් මාර්ගය තුල ගමන් කරන්නට මෙලොව වශයෙන් පිරිහීමකටපත් නොවි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගනිමින් මේ ගෞතම නම් වූ සම්බුදු ශාසනය තුලම ක්ලේශ ප්‍රහාණි කෙලෙසුන්ගේ සිත මුදවා ගනිමින් සිල් සමාදන් වෙමින් දන් දෙමින් එවැගේම හිත වඩමින් භාවනාව දියුණු කරගනිමින් ජීවිතය මෙවැනි ආකාරයට ගත කරන්න පුළුවන් නම් අන්න ඔබට මෙලොව වශයෙන් ලොකු සැනසීමක් මරණයෙන් මත්තේ ඒ සැනසීම ලැබෙනවා. ඒ සැනසීම පින්නතුනි මොනතරම් මුදල් තියෙන කෝටිපතියෙක් වුණත් ඒ දේ ලබා ගන්නට රටේ ජනාධිපති වුණත් මේ ආධ්‍යාත්මික දියුණුවෙන් ලබන සැනසීම ලේසියට ලබන්න බලය නිරතර තුලින් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වටිනා කියන මාලිගා අතහැරලා ගියේ එහි තියෙන නිර්ාර්ථක බව තේරුම් අරගෙන. තමන්ගේ සැප සම්පත් අතහැර ගියේ ඒ සැප සම්පත් වලට වඩා ධනයේ මිල මුදල් වලට වඩා ඊට වැඩි සැනසීමක් ලැබෙන දෙයක් තියෙනවා කියලා සොයාගන්න. ඒ සොයාගත් සැනසීම ඒ සැනසීමේ මාර්ගය තුල තමන් පියවරක් තබලද පියවර දෙකක් තබලද පියවර කීයක් තබලද කියලා තමන් හිතන්නට ඕන. ඉතින් මම මේ අනුශාසනා කරපු පිරිහීමට පත් නොවන සූත්‍ර දේශනාවේ දහම් කාරණා තමන්ගේ ජීවිතයට ගලපගෙන දරුවන්ද තුනුරුවන් කෙරෙහි සිත් පහදවන්නට දෙමව්පිය හැටියට කටයුතු කරන ගමන් ලැජ්ජා සහ බිය දරුවන් තුළ ඇති කරන්නට පවට වැඩිහිටියන්ට ගරු කරන දරුවන් බවට පත් කරන්නට
ඔබට යුතුයකමක් තිබෙනවා ඒ යුතුයකම ඉටු කරන්න. ඒ එහෙම නැති වුණොත් අනාගතය තුල අපිට ලොකු බියක් ඇති වෙනවා. මොකද මේ ශාසනයේ පැවැත්ම බවට පත් වෙලා තියෙන්නේ විනයයි, හැදියාව, හික්මීම. ඒ දේ නැති වුණොත් කොයිතරම් පන්සල් තිබුණා, කොයිතරම් ධර්ම පුස්තක තිබුණා, ඒ පිළිබඳව කිසිදු තැකීමක්, එහි කිසිදු විශ්වාසයක්, එහි ලැබෙන ප්‍රතිඵලයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් ඒ පුද්ගලයන් තුළ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මතු පරපුරට මේ ධර්මීය දායාද කරනවා සේම තමන්ද මේ කෙටි කාලය තුළ තමන්ට පිළිසරණක් සකස් කරගෙන මිය පරලෝ යන්නට හැම දිනම උත්සාහ කරන්න කියන ධර්ම පණිවිඩයෙන් අපි මෙතෙක් වෙලා ඔබට අනුශාසනා කරපු දහම් කාරණාවන් මටත් ඔබට ඊටම වැදගත් ධර්ම කාර්යය. ඒ දහම් කාරණා මෙතෙක් වෙලා ශ්‍රවණය කළා. මම දැනගන්න කැමති ඒ දහම් කාරණා මොනවද දැන් මතක් කළේ? ලැජ්ජාව සහ බය මැද හරිය මතක් කරේ. මුල් ටිකේ නිදියගෙන හිටියේ නෑ. පිළිවෙලට කියන්නේ ඔන්න අද දවසේ වැත්තන්ට දැන් ධර්මදේශනා නැති වෙලාවට අද බුද්ධානුස්සති භාවනාව ගැන කෙනෙක් මෙතන දන්න කෙනෙක් ඉන්නවනම් අන්න ඒක වඩන්න පුළුවන් අද. නිකන් ඉන්නේ නැතිව සාමාන්‍ය විවේකයක් ගන්න ඕන. නමුත් අර දවස් 5 වෙනකම් අවස්වරුවේ මෙතන ඉන්න වැඩිහිටි පිරිසක් ඉරට කවුරුත් මෙතන එක පිරිසක් එකම පිරිසක් මොකද සෝවාන් මාර්ගයේ ගමන් කරන පිරිසක්. ඒ නිසා ඒ අර රාහුල පොඩි හම්බුරන් වහන්සේ තුල තිබිච්ච ගුණය තමයි අවවාද අනුශාසනා පිළිගැනීම. එතකොට කෙනා කවුද කියලා මෙතන සොයන්නේ නැතිව ඔබ ධර්ම සාකච්ඡාවකට යන්න ඕන. කෙනෙක් මෙතන ඉදිරිපත් වෙලා බුද්ධානුස්සතිය පැය භාගයක් හරි වඩන ආකාරය කියලා දීලා කවුරුත් ඒ දේ කරනවා. නැත්නම් මේ ගෙදර ගියාට පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගෙදරදී තමන් විතර බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. නමුත් අද මේ දේ පිළිබඳව මේ භාවනාව කරන්නේ කොහොමද කියලා අද ඉගෙන ගන්න. ඒ වගේම ධම්මානුස්සතිය වඩන ආකාරය දන්න කෙනෙක් අද දවසේ ඒ ඉදිරිපත් වෙලා මේ පිරිසකට යොමු කරනවා. ඉතින් මම යෝජනා කරනවා මේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන ආකාරය කෙනෙක් කියලා දීලා යොමු වෙලා ඒක හැම කෙනාගේම අවබෝධයට වැඩුවා නම් බොහොම වටිනවා. ඒ නිසා ධර්මය හුඟක් දන්න කාරණාව නෙමෙයි මේක වැදගත්. තමන් ධර්මමනස්කාරය ධර්මයේ තුල තමන් ජීවත් වෙන්න. දැහැමින් සෙවෙන් ජීවත් වෙන්න. එතකොට දැහැමිව ජීවත් වෙනවා කියන්නේ කෙනාගේ ජීවිත පිරිහෙන්නේ නැහැ. ඒ නිසා අපි කවුරුත් උත්සාහ කරන්න ඕන නොපිරිමුණ කෙනෙක් බවට පත් වෙලා මේ යන එක කවදා හරි සිද්ධ වෙනවා. ඒකට තරාතිරමක් නැහැ. නමුත් අපි මේ කෙටි ජීවිත කාලය බොහෝම ලස්සන විදියට ජීවත් වෙලා නොපිරිමුණ කෙනෙක් බවට පත් වෙලා මරණයෙන් මත්තේ නිරේ උප්පත්තියක් ඇති කරගන්න ඇතිව සුගතියව යහපත් තැනක උප්පත්තිය ඇති කරගන්න උත්සාහ කළ යුතුයි.
සිත පිළිබඳව අභිධර්මයේ පෙන්වා දෙන්නේ ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං. අරමුණු දැන ගැනීම ස්වභාවයෙන් යුක්ත වූ සිත. ඒතර අරමුණු නම් මොනවද? ඇස කන නාසය දිව ශරීරයන් පංචේන්ද්‍රයන් මගින් ගන්නා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එතකොට මේ අරමුණු ගැන දැනගන්නේ සිත. අරමුණක් නැතිව සිතක් ඉපදෙන්නේ නැහැ නේද? එතකොට මෙවැනි සිත් 89ක් පිළිබඳව අභිධර්මයේ පෙන්වා දෙනවා. එතකොට දැන් මේ අභිධර්මය කියන්නේ විශිෂ්ට ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ අතර කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර 8. එතකොට මේ පුද්ගලයන්ට පහළ වෙනා වූ සිත් පිළිබඳව අභිධර්මයේ පෙන්වා දෙනවා. එතකොට මේ සිත් පිළිබඳව අපිට අභිධර්මයේ අධ්‍යයනය කිරීම තුළින් රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය කියන පොතක් තියෙනවා. එතකොට නිකන් ඉන්න වෙලාවට ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ පොත්පත් පරිශීලනය කර ගැනීම තුළින්. ඉතින් ඔබට මම මේ සිතේ ස්වභාවය තමයි අපි මේ සෑම මේ ධර්මානුශාසනාව තුළ අපි මූලික කරගන්නේ. සිතින් තමයි බුද්ධානුස්සතිය වඩන්නේ, ධම්මානුස්සතිය වඩන්නේ, සංඝානුස්සතිය වඩන්නේ, හිරියොත්ප්ප ඇති කරගන්න ඕන. එතන අපේ සිතේ ඇති වෙන අරමුණු කුසලාරම්මන යහපත් සිතුවිලි සිත තුළ ඇති කර ගැනීම තුළින් කුසල චිත්ත එහෙම නැත්නම් කුසල සිත් ඇති වෙනවා. ඉතින් මේ සිත තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වන්නේ, ප්‍රධාන වන්නේ. ධම්මපදයේ මුල්ම වග්ගයේ මුල්ම ගාථාවල පෙන්වා දුන්නේ මනෝ භූභංගමාදා. ඉතින් අපි මේ හිත හදා ගැනීම තමයි අමාරුම. ඇඟ හදා ගන්න පුළුවන්, ගෙවල් හදා ගන්න පුළුවන්, දරුවෝ හදා ගන්න පුළුවන්, හැම දෙයක්ම හදා ගන්න පුළුවන්. හිත හදා ගන්න එක තමයි අපහසු. ඒ හිත හදාගත්තේ නැති ඉඳ තමයි අපි තවමත් මේ සංසාරේ ගමන් කරගෙන යන්නේ. ඒ නිසා මේ ධර්ම කාරණා වචන වලට පමණක් සීමා නොවි අපි හැමදෙනාම උත්සාහ කරමු නොපිරිහෙන්නට. හරි. හතරවෙනි කාරණා මොකද්ද? හිරියොත්ප්ප සම්පන්න. ලැජ්ජාව සහ බය ඇති කරගෙන. අපෝ ඒ වගේම අවසාන කාරණාව මෞපියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, අවවාද අනුශාසනා පිළිගැනීම. එතකොට මේ කාරණා ජීවිතේ දියුණු කරන එක නම් පිළිගන්නේ නැහැ. ඉතින් ඔබ හැමදෙනාම මහා සංඝරත්නයේ හැටියට අප මේ කියන ධර්ම කාරණාවන් ජීවිතේ සමීප කරගෙන සිත තුළ බුදු ගුණ වඩාගෙන, දහම් ගුණ, සංඝ ගුණ වඩාගෙන ලැජ්ජාව සහ බය ජීවිතය තුළ ඇති කරගෙන පව කරන්නේ කටයුතු කරමින් මේ ගෞතම නම් වූ සම්බුදු ශාසනය මෙලොව වශයෙන් නොපිළියම් කෙනෙක් බවට පත් වෙලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න නිබ්බානස්සය සම්තිකේ මේ දහම් කාරණා ජීවිතේ ලං කරගෙන ක්‍රමක්‍රමයෙන් නිවනට සමීප වෙන කෙනෙක් බවට පත් වෙන්න හැම දිනම උත්සාහ කරන්න කියන පණිවිඩය ඔබට ලබා දෙමින් මේ ධර්මානුශාසනාව අපි නිමාවටපත් කරනවා. අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ සන්ධ්‍යා මමණී මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් තමන්ගේ ස්වාම පුරුෂ මහත්මයා වන
ඒ ජිනදාස් කියනගේ මහතා මිය පරලොව ගිහිල්ලා වසර 10ක් ගත වීම නිමිති කරගෙන ඒ මහතාට සහ දෙපාර්ශ්වයේ මිය ගිය දෙමව්පියන් ඇතුළු සංසාරගත පින් බලාපොරොත්තුෙන් සිටින නෑදෑයන්ට පින් පැමිණීමට අදහස් කරගන්නවා. ඒ ආදී වශයෙන් අපවත්ී වදාළ බෙලිගල්ලේ පඤ්ඤායතන නායක මාහිමිපාණන් වහන්සේට කෑගල්ලේ ධම්මරක්කිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු උතුම් මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්නට මේ පින්නතුන් අද මේ සදහැබර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ඉතින් පින්නත් හැමත අද මේ අවස්ථාවේ යම් දහම් පදයක් ශ්‍රවණය කරන්න ලැබිලා ජීවිතයේ ඉදිරියට පොයට එක දවසයි මාසෙට එක දවසයි පන්සල් එන්නේ. ඉතින් අනිකුත් සෑම දිනයක් තුළම තමයි එදිනෙදා සමාජය තුළ කටයුතු කරන්නේ පෞල් ඒකකය තුළ සමාජය තුළ. ඉතින් මේ ජීවිතය බොහොම හැලහැප්පීම් සහිත ජීවිතයක්, කරදරකම් කළු බාධක සහිත ජීවිතයක්. ඒ ජීවිතය තුළ පිනට නැඹුරු පවෙන් ගැලවුණු යහපත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ඔබට මේ ධර්මානුශාසනාව තුළින් ලබා ගනිමින් ඒ සඳහා සදහැබර දායකත්වයේ දරූ පින්වත් පිරිසට ඒ ආනිසංසය ලැබෙන වාසයේම එමෙන්න ධර්ම ශ්‍රවණය කරපු ඔබට ඒ ආනිසංස ලැබෙනවා. ඒ ලැබපු ආනිසංසය මෙය පරලෝකීයව මළගිය ඥාතිගේ පරලෝක ජීවිතයේ සුවපත් භාවයේ පිණිස සපවත් භාවයේ පිණිස උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියනවා. දෙවියන්ට පින් දෙන්න අපව සම්බුද්ධ ශාසනය ලෝකය ආරක්ෂා කරන සියලු දෙවියන් මේ පින් දහම් අනුමෝදන් වේවා. අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන පින්වත් පිරිසට ඒ වගේම රෝගී තත්ත්වයෙන් සිටින ඉන්දක පීරිස් බෑනනුවන්ට දියණිය ඇතුළු පුතුණුවන්ට ලේලීවරුන් මොණපුරු මිනිබිරියන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. එයත්න්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම විහාරාධිපති ධම්මසෝබන නාහිමිපාණන් වහන්සේට පඤ්ඤාසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයට දෙවියන්ගේ දේවාශිර්වාදයක් දේශකයන් වහන්සේට ඒ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ පින්නතුන්. ඉතින් මේ දෙවියෝ මේ පින් දහම් අනුමෝදන් වේවා. දෙවියෝ සතුටු භාවයටපත් වෙලා දිවනෙතින් ඔබ දෙස බලා ඔබ මේ කටයුතු කරන්නා වූ යහපත් කටයුතු සරප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ඒ වගේම ධර්ම මාර්ගය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගනිමින් කටයුතු කරන්නට අවශ්‍ය කරන දෙවියන්ගේ ආශිර්වාදය ජීවිතයට සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙන්නේ තාවතාචා මේ කියන ගාථාව. අවසාන වශයෙන් පින්වත් සියලු දෙනාටම සෙන්ගඩගල පුරවරේ විරාජමාන වැඩ සිටින දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදයේ සැලසේවා. මහමෙවුනා වනේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ද්‍රෝණියන් සර්වඥ 13 වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑ රදුන්ගේ පිහිට ආශිර්වාදය සැලසේවා. මේ ගෞතම නම් වූ සම්බුදු ශාසනය තුල තුනුරුවන් කෙරෙහි සිත් පහදවාගෙන තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙලා ඒකේචි බුද්ධං සරණං ගතාසේ ධම්මං සරණං ගතාසේ
සංඝ සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං ආදී වශයෙන් මම කෙටි වශයෙන් මතක් කළේ තෙරුවන් සරණ යනවා නම් ඔහු අපාගාමී වෙන්නේ. ඒ වගේම ඔහු පවට ලැජ්ජාව සහ බය ඇති කර ගන්නවා නම් ඔහු සීලාදී ගුණ ආරක්ෂා කරනවා නම් ඒ ජීවිතය මෙලොව වශයෙන් පිරිහෙන්නේ නැහැ. ඒ නිසා අවවාද අනුශාසනා මෞත්‍රියන් හොඳින් රැකබලාගෙන එයගේ අවවාද අනුශාසනා පිළිඅරගෙන ජීවත් වීම මෙලොව වශයෙන් නොඇත්තන්ට සිදු කරන්නට මේ අනුශාසනාව හේතු වාසනා වේවා. ඔබත් මමත් මෙලොවට බිහි කරපු ආදරණීය අම්මා තාත්තත් උතුම් නිවනින් සැනසෙත්වා. මියගිය සියලුම ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. කවුරුත් එහෙමනම් මේ අවස්ථාව තුළ සතුටු වෙන්න තමන්ගේ ජීවිතය මෙලොව වශයෙන් නොපිරිහීමට අවශ්‍ය කරන ධර්ම කාරණා ශ්‍රවණය කළා. ඒ තුළින් තමන් මෙලොව වශයෙන් මේ අද උතුම් පොහොය දිනය තුළ ජීවිතයේ වටිනාකමක් එක් කරගත්තා කියලා සතුටු වෙන්න. කල්යාණ මිත්‍ර ඇසුර නිවන් දක්නා ජාති දක්වා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.